යාළුවනේ ඔයාලට සුබ දවසක්. මම මේ වැස්ස වෙලාවේ ඉන්න ගමන් කල්පනා කරා අපේ මහත්තයා ගෙනල්ලා තිබුණා මේ මල් පෝච්චි ගේන්න ගිය ගමන් මෙන්න මේ වගේ ට්‍රේ එකක්. මේ බලන්නකෝ. මේ ට්‍රේ එක ඇට තවන් දාන ට්‍රේ එකක්. මේ යටින් හිල් ඉදලා තියෙනවා. ඉතින් ඒ ට්‍රේ එකේ මට හිතුණා මල් ඇට ටිකක් ඇන්තූරියෙන් ඇට තවන් දාලා මම පැල හදනවනේ ගොඩක්. ඉතින් එයාට හිතුණලු අර කූඩ වලනේ මම යටින් පොල් එඩි දාලා උඩින් දාන කොහොඹත් ඒවා මේවා දාලානේ තවන් දාන්නේ. ඒක නිසා එයාට හිතුණලු මේ ගෙනහලා දෙන්න ඕනි කියලා. ඊට පස්සේ මට ගෙනත් නැති මැස්සේ ඉන්න ගමන් කරන්න වැඩක් නැති නිසා මම කොහොඹත් වේලලා තියාගෙන තිබුණා. ඒ තව තේ මණ්ඩි විතර කටු වේලලා කුඩු කොල්ලා ඕවත් තියන් තිබුණා. මම ඕවනේ දාන්නේ තවන් දාන කොටයි චූටි පැල හිටවන කොටයි. ඉතින් ඒක නිසා මම ඒව ටිකක් කලවම් කරලා අරගෙන මේ තියෙන්නේම කලවම් කරපුවා. මේ යාළුවනේ මේ කොහොඹත් හොඳට හොදලා වේලලා තේ මණ්ඩි වේලලා බිත්තර කට වේලලා කුඩු කොල්ලා හදාගත්ත ඒ මිශ්‍රණය තමයි මම මේ ට්‍රේ එකේ ඒ ඔක්කොම ටිකට පිරෙව්වා. තව දැම්මා මෙන්න මේ ඔයාලා දන්නවනේ යාළුවනේ අර මම කිව්වේ මේ වල් සූරියකාන්ත කියලා. අන්න ඒවා කොළ වේලලා කුඩු කරලා මම තියාගෙන තියෙනවා. මේවා කරනකොට මල් හිටවනකොට පැල හිටවනකොට දාන්න. ඉතින් ඒවත් ටිකක් මේකට කලවම් කරා. ඒ ඔක්කොම කලවම් කරලා තමයි යාළුවනේ මේ තියන් තියෙන්නේ. ඔයාලට නම් මේව නැතුව ඇති සමහර විට අපිට නම් තියෙනවා. තව ග්‍රීසීඩියා කියන්නේ වැටමාර කියන්නේ ඒවත් වේලලා කට්ටිය දානවා. මට ඒව නැති නිසා තමයි මම මෙන්න මේ දේ තෝරාගෙන තියෙන්නේ. මම නම් ගොඩක් දාන්නේ මල් වලට මේවා තමයි. ඉතින් යාළුවනේ ඒවත් වේලලා කුඩු කරලා තියා ඉඳලා ඒ කප් ටික සම්පූර්ණයෙන්ම පිරෙන්න මම මේ මිශ්‍රණය දැම්ම යාළුවනේ. මේ මිශ්‍රණේ කප් ටික පිරෙන්නම දාලා ඇන්තූරියෙන් ඇට අරගෙන ඉවර වෙලා අර සෙවිල ගතිය ඉවත් කරලා හොඳට මේ පිහ දාලා සෝදලා අරගෙන මම මේ කප්වල පිරිච්ච ඒවට ඇට දෙක දෙක වෙන්න ඔක්කොටම දැම්මා. දෙක තුන හතර වැටිලක් තියෙනවා. මොකද යාළුවනේ ඒවා දාගන්න ටිකක් අමාරුයි. ඉතින් ඔයාලට දානකොට ගොඩාක් වෙලා යන නිසා මම දාගත්තා. දාගෙන ඉවරලා තමයි පෙන්නන්නේ. ඉතින් මම ඇට දෙක තුනක් තියාගත්තා. මේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි දාන්නේ කියලා පෙන්නන්නේ. මේ යාළුවනේ මෙන්න මෙහෙම ඇට දෙක තුන මේ ওই විදිහට මම දාගත්තා යාළුවනේ. ඉතින් දාලා දැන් මම උඩින් අර ඉතුරු වෙච්ච මීඩියා ටික සාමාන්‍යයෙන් මේ ඇට පොඩ්ඩක් වැහෙන විදිහට සාමාන්‍යයෙන් දානවා. දාලා ඉවර වෙලා සම්පූර්ණ පොලිතින් එකක් මෙහෙම උඩින් දානවා. දාලා මේ ටිකේ සතියක් විතර ගියාට පස්සේ වතුර එහෙම දාන්නේ නැහැ. දැන් මේ වැටෙන පින්න ওই ටික ඔහොමම දැන් මේ කොහොඹත් එහෙමත් හිත ගතියක් තියෙනවනේ වේලුවට හොඳටම වේලලා නැහැනේ කර වෙන්නම. ඉතින් ඒ නිසා උඩින් මේ මීඩියා ටිකත් මෙන්න මේ විදිහට මෙහෙම පොඩ්ඩක් වෙන්න මෙහෙම මේ ඇට වැහෙන ප්‍රමාණයට වගේ චුට්ට ඔහොමම දානවා. ඉතුරු මීඩියා ටික දාලා ඉවර වෙලා පොලිතින් එකකින් වහනවා. වහලා සතියක් විතර ගියාට පස්සේ අරිනවා. ඇරලා මම මේ දෙක ඉස්සෙල්ලා කරලා නැහැ. ඉස්සෙල්ලා අර කූඩවලනේ දාන්නේ අර එළවලුට අහුරන කූඩේම තියෙන යන්නේ වගේ ඒවා දාලා මේ විදිහට තමයි ඒත් කරන්නේ. මම මේ පළවෙනි වතාවට තමයි යාළුවනේ මෙහෙම කරන්නේ. අපි බලමු නේද මේකත් සමහර විට ඊටත් වැඩිය හොඳ සාර්ථක ක්‍රමයක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලටත් මේ දේ මොනවා හරි ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි මම ඔයාලට පෙන්වන්නේ. මොකද මම ගොඩාක් දුරට සේල් කරන්නේ මම හදන සීඩ් පැල තමයි. ඉතින් මම නිතරම උත්සාහ කරන්නේ සීඩ් හදාගන්න, සීඩ් වලින් පැල හදාගන්න. ඒක නිසා යාළුවනේ ඔයාලත් මේ විදිහට කරලා බලන්න යාළුවනේ. මම හිතනවා මේ ක්‍රමේ සාර්ථක වෙයි කියලා අර කූඩවල දානවටත් වැඩිය. මොකද කූඩවලට දාපුවම පොකුරු වගේ පැල එන්නේ. ඒතකොට ලොකු පැලේ පොඩි පැලේ තෝරගන්න බෑ. ගලවනකොට ඔක්කොම ගැලවෙනවා. දැන් මේකේ දෙක වගේ එහෙම දාපුවාම ඇට මේ පොඩ දාලා තියෙනකොට ගලව ගන්නත් ලේසි. අපිට ලොකු පැලේ මොකද්ද කියලා මේ තෝරලා බේරලා ගලව ගන්න ලේසියිනේ යාළුවනේ. ඉතින් මේ මම හිතනවා ඔයාලා මේ දේ සාර්ථක වෙනවද කියලා කරලා බලන්න යාළුවනේ. මමත් ඔයාලට මේ ට්‍රේ එක පැලවිලා
සාමාන්‍ය තත්ත්වයකට එනකොට ඔයාලට ආපහු වීඩියෝ එකකින් පෙන්නන්නම් යාළුවනේ. ඉතින් යාළුවනේ අපිට වැස්ස හොඳටම ඔය බලන්නකෝ ගොඩක් වහිනවා. ඉතින් වැස්ස වෙලාවේ මට කරන්න වැඩකුත් නැහැ. ඉන්නත් කම්මැලි. ඒක නිසා තමයි මම මේ ඇට ටික පැල කරන්න හිතුවේ. පැලේ වෙන්න දාන්න හිතුවේ යාළුවනේ. පැල කරන්න තමයි ඉතින්. එහෙනම් යාළුවනේ මම ආපහු වීඩියෝ එකකින් ඔයාලට මේ වගේ පැල හිටවන ඇට තවන් දාන ඒ වගේම පොහොර සකස් කරන ඒ වගේ වීඩියෝ එකක් අරගෙන ඔයාලව හමු වෙන්න එන්නම් යාළුවනේ. එහෙනම් ඔයගොල්ලෝ හැම දිනාටම සුබ දවසක් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි යාළුවනේ. වගේම සුමන සමන් දෙවි පිහිටයි. මම නවතින්නම්.